හායි යාළුවනේ කොහොමද ඉතින්? හුඟ කාලෙකින් තමයි vlog එකක් අරන් එන්නේ. ඉතින් මං හිතනවා මේ vlog එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේ මගේ එක්ස්පීරියන්ස් එකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. අද මං අරන් එන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක කොහොමද එක්ස්පයර් වුණාම නැවත අලුත් කරගන්නේ කියලා. මට තියෙන ළඟම බ්‍රාන්ච් එක තමයි වේරහැර. එතනින් තමයි මම මගේ ලයිසන් එක වගේම ලයිසන් එක අලුත් කරගන්න ඕන වෙන මෙඩිකල් එකත් ගත්තේ. ඒ විස්තර තමයි අද ඔයාලත් එක්ක මම මේ ෂෙයා කරගන්නේ. අපි එහෙනම් බලමු මුලින්ම මොකද්ද කරන්න ඕන කියලා. මුලින්ම අපිට මෙන්න මේ ඩොකියුමන්ට් ටික අවශ්‍ය වෙනවා. බලමු අපි ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරගන්න අවශ්‍ය ඩොකියුමන්ට් මොනවාද කියලා. පළවෙනි එක තමයි ඩෙන්ටිටි කාඩ් එක. දෙවෙනි එක තමයි පරණ ඩ්‍රයිවිං ලයිසන් එක. තුන්වෙනි එක තමයි මෙඩිකල් රිපෝට් එක. මේ තුන විතරයි අවශ්‍ය වෙන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරගන්න. අපි මුලින්ම ලයිසන් එක අලුත් කරගන්න අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනි. අපොයින්ට්මන්ට් එකක් නොදා කවුරුත් යන්න එපා. එහෙම වුණොත් එදා දවසට ලයිසන් එක ගන්න බැරි වෙනවා. මම දැන් කියන්නම් අපොයින්ට්මන්ට් දාන්නේ කොහොමද කියලා. ක්‍රම දෙකක් තියෙනවා අපිට අපොයින්ට්මන්ට් දාන්න පුළුවන්. ඒකෙන් Tamanට කැමති ලේසි ක්‍රමයකට අපොයින්ට්මන්ට් එක දාගන්න පුළුවන්. පළවෙනි විදිය තමයි ඔන්ලයින් ක්‍රමයට අපොයින්ට්මන්ට් එක දාගන්න එක. මේ පළවෙනි විදියට තියෙන ඔන්ලයින් ක්‍රමය හරහා ඕනෑම දිස්ත්‍රික්කයක ඉන්න කෙනෙක්ට අදාළ දිස්ත්‍රික්කය අනුව අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි එක තමයි මේ නම්බර් එකට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න එක. හැබැයි මේ නම්බර් එකෙන් අපොයින්ට්මන්ට් දාන්න පුළුවන් වෙන්නේ වේරහැර බ්‍රාන්ච් එකට ලයිසන් එක අලුත් කරගන්න ඉන්න කෙනෙක්ට නම් විතරයි. අනිත් බ්‍රාන්ච් වලටත් මේ වගේ නම්බර් එකක් ඇති කියලා මං හිතනවා. ඒ ගැන නම් මං හරියට කියන්න දන්නේ නැහැ. මං දැන් ඔන්ලයින් ක්‍රමයට අපොයින්ට්මන්ට් දාන්නේ කොහොමද කියලා දෙන්නම්. මුලින්ම dmt.gov.lk කියලා Google හරි වෙන වෙබ් බ්‍රවුසර් එකකින් හරි මෙන්න මේ විදිහට ටයිප් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන Department of Motor Traffic කියන තැන ක්ලික් කරාම මෙන්න මේ වගේ පේජ් එකක් එනවා. ඊට පස්සේ ටිකක් විතර පහළට ගියාම අපොයින්ට්මන්ට් කියන තැන ක්ලික් කරාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් තියෙන්නේ අපොයින්ට්මන්ට් එකට අදාළ විස්තර ටික ඇතුළත් කරන්න. මුලින්ම ඩෙන්ටිටි නම්බර් එක තමයි ඇතුළත් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ නම. ඊටත් පස්සේ දැන් පාවිච්චි කරන ඔයාලගේ ළඟ තියෙන ෆෝන් නම්බර් එකක් දාන්න ඕන. ළඟ තියෙන ෆෝන් නම්බර් එකක් දාන්න කිව්වේ මෙන්න මෙතන වෙරිෆයි කියලා දෙන්න තියෙනවා. ඒක දුන්නම ෆෝන් නම්බර් එකට ඉලක්කම් 6ක් තියෙන OTP අංකයක් එනවා. ඒ OTP අංකය මෙන්න මේ විදිහට මේ කොටු වලට ඇතුළත් කරලා වෙරිෆයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට අපොයින්ට්මන්ට් එක බුක් කරන්න පුළුවන්කම තියෙනවා. මෙතන තියෙන බුකින් දිස්ත්‍රික් ඔෆිස් කියන තැනට ගිහින් මේ විදිහට ඔයාලට අදාළ දිස්ත්‍රික්කය සිලෙක්ට් කරන්න. මට අදාළ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය නිසා මම මෙතනදී කොළඹ දිස්ත්‍රික්කය සිලෙක්ට් කරනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපොයින්ට්මන්ට් ෆෝ කියන තැනට ගිහින් මෙතන ක්ලික් කරාම අපිට මොකක් සඳහාද අපොයින්ට්මන්ට් එක අවශ්‍ය වෙන්නේ කියලා මේ තියෙන ඒ වගේ සිලෙක්ට් කරගන්න. අපිට දැන් ඕනි ලයිසන් එක දවසෙන් අලුත් කරගන්නනේ. ඒ නිසා මෙතන අපි renewal of driving license one day service කියන එක තෝරනවා. ඒ වගේම normal day දානවා නම් ඒකත් මේ විදිහටම දාගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ date එකක් දාගන්න. එතනදී අපිට දැනටමත් booking full වෙලා නැති දිනයක් තමයි දෙන්නේ. මේ පේනව නේද? දැනටමත් ජනවාරි මාසේ 19 වෙනිදා වෙනකම්ම අපොයින්ට්මන්ට් දාලා full වෙලා තියෙන්නේ. මේ කළු පාටට පේන 20 දිනේ ඉඳලා ඉස්සරහට තමයි අපිට බුකින් එකක් දාගන්න තියෙන්නේ. මම මෙතන 20 ඩේට් එක දෙනවා. මේ වෙනකොට නම් මම ලයිසන් එක අරන් ඉවරයි. ඔයාලට පැහැදිලි කරන්න තමයි මේ විදිහට මම පෙන්නන්නේ. ඩේට් එකෙන් පස්සේ අපිට වෙලාවකුත් වෙන් කරගන්න ඕන. මෙතනදී අපිට කැමති වෙලාවක්ම ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපි දාන්න කලින් වෙලාවත් බුක් වෙලා තියෙන්න පුළුවන් නිසා. මට මෙතන ටයිම් එකට ආවේ 11:14. ඒ කියන්නේ 11:13 වෙනකම්ම බුක් වෙලා මන් දාන අවස්ථාව වෙනකොට. ඉතින් මම මෙතන 11:14 දාගන්නවා. ඔයාලට උදේ 8ට වගේ අපොයින්ට්මන්ට් එක ඕනි නම් වෙන ඩේට් එකක් දීලා බලන්න. සමහර විට 21, 22, 23 වගේ ඩේට් වලට උදේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්කම තියෙයි.
ඊට පස්සේ අවසානෙටම වෙලාවක් දාලා book appointment කියන තැන ක්ලික් කරන්න. එතකොට අපොයින්ට්මන්ට් එක බුක් කරා කියලා අපි දාපු ෆෝන් නම්බර් එකට මේ විදිහට මැසේජ් එකක් එනවා. දිනය, වෙලාව, ඩෙන්ටිටි නම්බර් එක, රිෆරන්ස් නම්බර් එක, ඒ අදාළ විස්තර ටික මෙන්න මේ අපිට ආව මැසේජ් එකේ තියෙනවා. දෙවෙනි ක්‍රමය තමයි මේ නම්බර් එකට කෝල් කරලා ඒ අනුව අදාළ විස්තර ඇතුළත් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න එක. මේ විදිහට අපොයින්ට්මන්ට් එක දාගත්තත් කලින් ආව වගේම මෙන්න මේ මැසේජ් එක ෆෝන් එකට එනවා. මං හිතනවා මේ නම්බර් එකට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න එක ගොඩක් ලේසියි කියලා. ඊළඟට අපිට තියෙන්නේ මෙඩිකල් රිපෝට් එකට අපොයින්ට්මන්ට් එකක් දාගන්න එක. මං නම් මෙඩිකල් රිපෝට් එකටයි ලයිසන් එකටයි දෙකටම එකම දවසක් දාගත්ත නිසා එක දවසෙම ලයිසන් එක ගන්න පුළුවන් වුණා. වේර හැරින් මේ දෙකම කරගන්න පුළුවන් වෙන නිසා ගොඩක් පහසුයි. දැන් අපි බලමු මෙඩිකල් එක ගන්න අපොයින්ට්මන්ට් එකක් දාන්නේ කොහොමද කියලා. ඒක අපිට ක්‍රම 3කට කරන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි එක තමයි මොබිටෙල් සිම් එකකින් 225 නම්බර් එකට කෝල් එකක් කරන් ඒ උපදෙස් අනුව අපොයින්ට්මන්ට් එකක් දාගන්න එක. රුපියල් 114ක වගේ ගාණක් කැපෙනවා අපොයින්ට්මන්ට් එකට. ඒ නිසා ෆෝන් එකේ සල්ලි තියාගෙන 225ට කෝල් කරන්න. දෙවෙනි ක්‍රමය තමයි ඔන්ලයින් ක්‍රමයට අපොයින්ට්මන්ට් එකක් දාගන්න එක. ඒක අපිට e-channeling හරහා මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. Google හරි වෙන වෙබ් browser එකකින් හරි මෙන්න මේ විදිහට search bar එකේ e-channeling කියලා search කරන්න. ඊට පස්සේ මේ e-channeling කියන තැන ක්ලික් කරලා මෙතන තියෙන විදිහට driving license medical book and appointment කියන තැන ක්ලික් කරාම මේ විදිහට තියෙනවා. මේ branch name කියන තැනට ගිහින් මෙතන තියෙන district වලින් ඔයාලට පහසු district එකකට ගිහින් license එක අලුත් කරගන්න පුළුවන්. මම මෙතනින් මට ළඟම තියෙන branch එක වෙන වේරහැර branch එක තෝරගන්නවා. ඊට පස්සේ අපිට යන්න ඕන දිනය මෙතන දීලා search කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි දීපු දිනයට අපිට අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන්ද කියලා. සමහර වෙලාවට booking full වෙලා තියෙන්න පුළුවන්. දැන් මම මෙතන 26 වෙනිදා දිනේට booking එකක් ගන්න පුළුවන්ද කියලා බලන්නේ. ඇත්තම කිව්වොත් 26 වෙනිදා උදේ ඉඳලා booking full වෙලා තියෙන්නේ. මේ පේනව නේද? පේන විදිහට උදේ වරුවම booking full. අපිට booking එකක් දාගන්න වෙන්නේ හවස 1න් පස්සේ තමයි. ඔයාලට හවස ඕනි නම් හවස booking එක දාගන්න පුළුවන්. ඒත් මට ඕන උදේම මෙඩිකල් එක අරන් ඊට පස්සේ ලයිසන් එකත් ඒ දවසටම අරගන්න. ඒ නිසා මම මෙඩිකල් එකට උදේ වෙලාවක් තමයි දාගන්නේ. මෙතනදී 27, 28 සෙනසුරාදා ඉරිදා නිසා ඒ දවස්වල මෙඩිකල් ගන්න බැරි නිසා මම මෙතනදී ආයෙමත් 29 සඳුදා දිනේ දීලා බලනවා. උදේට බුකින් එකක් ගන්න පුළුවන්ද කියලා. උදේ 7 ඉඳලා 8 වෙනකන් බුකින් ෆුල් වෙලා නිසා මට 8:00ට බුකින් එකක් දාගන්න පුළුවන්. මේ විදිහට available කියන තැන ක්ලික් කරාම අපිට මෙතන අපි දාපු දිනය, වෙලාව, appointment number එක වැටෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ ටික fill කරන්න තියෙනවා. මුලින්ම මෙතනදී title එකේ Mr. Mrs. Miss ද බලලා ඔයාලට අදාළ වෙන කැටගරි එක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ නම ටයිප් කරන්න තියෙන්නේ. ඊටත් පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න. ඊළඟට ඔයාගේ ෆෝන් නම්බර් එක දාන්න තමයි තියෙන්නේ. ෆෝන් නම්බර් එක දානකොට බිංදුව ටයිප් කරන්නේ නැතුව අනිත් අංක 9 විතරක් දාන්න. නැත්තම් මෙතන invalid phone number කියලා වැටෙනවා රතු පාටින්. ඊළඟට identity card number එක තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා light vehicle heavy vehicle කියලා. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය සැහැල්ලු වාහන වලට ලයිසන් එකක්ද නැත්නම් බර වාහන වලට ලයිසන් එකක්ද කියලා තමයි දාන්න තියෙන්නේ. මට අවශ්‍ය සැහැල්ලු වාහන නිසා මම මෙතනදී light vehicle තෝරගන්නවා. ඊට පස්සේ nationality දේශීයද විදේශීයද කියලා සිලෙක්ට් කරන්න තියෙන්නේ. අන්තිමට ඇඩ්‍රස් එක දාන්න තමයි තියෙන්නේ. ඇඩ්‍රස් එක දානකොට කමා තිත් ඇලයිරි දාන්න නැතුව ඇඩ්‍රස් එක ටයිප් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට යටින් ඔයා ඇතුළත් කරපු විස්තර ටික පෙන්නනවා. ඊට පස්සේ මෙතන තියෙන payment details වල e-channeling එකෙන් charge කරන 114ක payment එක ගෙවන්න වෙනවා.
කලින් නම් මෙඩිකල් ෆී එකත් මේ ඊ චැනලින් හරහාම ගෙවන්න පුළුවන්කම තිබුණා. ඒත් දැන් ඊ චැනලින් ෆී එක විතරයි මෙතනදී බුකින් එකක් දාගන්න ගෙවන්න ඕන වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන පේ කියන තැන ක්ලික් කරාම මේ වගේ ඩෙන්ටිටි නම්බර් එකත් එක්කම දිනය වේලාව විස්තරයක් එනවා. අපිට අවශ්‍ය නම් කලින් ඇතුළත් කරපු විස්තර වෙනස් කරගන්නත් පුළුවන්. අවශ්‍ය නම් මෙතන තියෙන change details වලට ගිහින් ඊට පස්සේ ආයෙත් මේ pay කියන තැන ක්ලික් කරාම ඊ channelin එකේ 114ක fee එකත් එක්කම අපිට කොන්දේසි වගේක් තියෙනවා. ඒව කියවලා බලලා මෙතන I accepted terms and condition කියන තැන පොඩි ටික් එකක් දාලා proceed to payment ක්ලික් කරන්න. ඊට පස්සේ payment details තමයි ඇතුළත් කරන්න තියෙන්නේ. ඔයාට තියෙන්නේ Visa card එකක්ද Master card එකක්ද කියලා මෙතන card type එක තෝරගන්න. ඊට පස්සේ ඔයාලගේ card එකේ විස්තර ටික තමයි ඇතුළත් කරන්න තියෙන්නේ. card number එකයි කල්ලිකුත් වෙන මාසයයි අවුරුද්දයි අංක 3කින් තියෙන CVN number එකයි ඇතුළත් කරලා pay කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ receipt එකක් තමයි e-channelin එකෙන් ලැබෙන්නේ. ඒක අපිට download කරගන්න පුළුවන්. දැන් අපි appointment දෙකම දාලා ඉවරයි. එතනින් එහාට කරන්න තියෙන දේ ගැන මම කියන්න. මේ තමයි වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව. මුලින්ම අපි ඇතුළට යමු. ඒත් කලින් වගේ හැමෝටම ඇතුළට යන්න දෙන්නේ නෑ දැන්. අදාළ පුද්ගලයාට විතරයි මෙතනින් ඇතුළට යන්න දෙන්නේ. අනිත් අයට එළිය තමයි ඉන්න වෙන්නේ මේ දෙපැත්තේ වාඩි වෙලා. අපි ඇතුළට යනවත් එක්කම වගේ තියෙන මෙන්න මේ තැනට ගිහින් ටෝකන් එකක් අරගන්න ඕන. එයාලා අහනවා ඔන්ලයින් අපොයින්ට්මන්ට් දාලාද ආවේ කියලා මෙඩිකල් එක ගන්න. එතකොට අපිට මෙන්න මේ රිසිට් එක එයාලට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අපිට ටෝකන් එකක් දෙනවා. මේ තියෙන්නේ ඒ ටෝකන් එක. එහෙම අපොයින්ට්මන්ට් දාලා යන්න බැරි වුණ කෙනෙක්ට නම් මෙන්න මේ තියෙන පොඩි මොබිටෙල් කවුන්ටර් එකට ගිහින් රුපියල් 300ක් වගේ මුදලක් ගෙවලා අපොයින්ට්මන්ට් එක දාගන්න පුළුවන්. දැන් මිල ගණන් වෙනස් වෙලාද කියන්න දන්නේ නැහැ. හැබැයි අපි e-channelin හරහා අපොයින්ට්මන්ට් දාලා ආවනම් යන්නේ රුපියල් 114ක් විතරයි. ඊට පස්සේ ටෝකන් එක අරන් අපිට යන්න තියෙන්නේ මෙඩිකල් එක ගන්න. මේ තියෙන C අකුර තියෙන මෙඩිකල් සෙන්ටර් එකට තමයි යන්න ඕන. මේ විදිහට පොලිමේ ගියාම ඔයාගේ ටෝකන් නම්බර් එක කතා කරනකන් ඉඳගෙන ඉන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ බර උස මැනලා මේ ටෝකන් එකේ මේ විදිහට ලියලා දෙනවා. ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එකක් ගන්නවා. ඊළඟට යන්න තියෙන්නේ මෙඩිකල් ගාස්තුව ගෙවන්න. රුපියල් 1500ක මුදලක් තමයි කවුන්ටර් එකට ගෙවන්න තියෙන්නේ. ඒකත් මේ ටෝකන් එකේම සඳහන් කරලා දෙනවා මේ විදිහට. ඊට පස්සේ අපේ ලේ එකක් බලනවා. ලේ එක බලලා ඉවර වුණාම ડોක්ටර් කෙනෙක් ගාවට යවනවා. අපේ ඇස් චෙක් කරනවා, ප්‍රෙෂර් චෙක් කරනවා, අත් කකුල් ඇඟිලි හරියට වැඩ කරනවද බලනවා, උරහිස් බලනවා, මොනවා හරි ඇඟේ පැල්ලම් තියෙනවද ඒ වගේ දේවල් බලලා ඊට පස්සේ කකුල් දෙක නවලා ඒ වගේ ප්‍රශ්න තියෙනවද බලනවා. දිග කලිසම් ඇඳන් යන අය ඉන්නව නම් පොඩ්ඩක් උඩට නමන්න පුළුවන් එකක් ඇඳන් යන එක ගොඩක් හොඳයි. ඊට පස්සේ ඉඳවලා හිටවලා අත් උස්සලා ඒ වගේ දේවලුත් බලනවා. තව විශේෂයෙන්ම ඇස් පරීක්ෂා කරනවා. මේවා ශාඛාවෙන් ශාඛාවට වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ පරීක්ෂණ ටික ඉවර වුණාම අපිට මෙඩිකල් එකේ වැඩ ටික ඉවරයි. මෙඩිකල් එක පාස් නම් ටික වේලාවකින් අපේ ෆෝන් එකට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා මෙඩිකල් එක පාස් කියලා. මෙඩිකල් එකේ වැඩ ටික ඉවර වුණාම අපිට යන්න තියෙන්නේ ලයිසන් එක හදාගන්න. ලයිසන් එක හදාගන්න ඩෙන්ටිටි කාඩ් එකයි පරණ ලයිසන් එකයි මෙඩිකල් රිපෝට් එකයි අරන් HOL එකට තමයි යන්න ඕන. හැබැයි මෙන්න මේ G security counter එකට අපි මුලින්ම දාපු අපොයින්ට්මන්ට් එක පෙන්නලා තමයි ඇතුළට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ අපි කලින් පළවෙනියට දාපු අපොයින්ට්මන්ට් එක. ඒක HOL එකට යන්න පාස් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. මේ පාස් එක නැතුව ඇතුළට යන්න බෑ. ඒ අපොයින්ට්මන්ට් එක දාලා ආපු නැති කෙනෙක්ට මෙන්න මේ නම්බර් එකට කතා කරලා ඒ වෙලාවේ normal day දවසක් දාගන්න පුළුවන්. එතකොට ඒ දිනේට ඇවිත් ලයිසන් එක හදාගන්න තියෙන්නේ. normal day දැම්මම එදාටම අපිට ලයිසන් එක අරන් යන්න බැරි වෙනවා. මාස 3ක් නැත්නම් 6ක් වගේ කාලයක් ඇතුළත අපේ ඇඩ්‍රස් එකට එවන්නම් කියලා තමයි අපිට ඇතුලින් දැනුම් දෙන්නේ. අපොයින්ට්මන්ට් දාලා ආව කෙනෙක්ට මේ මැසේජ් එක පෙන්නලා HOL එකට ගිහින් මුලින්ම කරන්න තියෙන්නේ නම්බර් එකක් ගන්න එක. ඊට පස්සේ නම්බර් පිළිවෙලට තමයි ඇතුළට ගන්නේ. ඊට පස්සේ අදාළ කවුන්ටර් එකෙන් මෙඩිකල් රිපෝට් විස්තර ඔයාගේ විස්තර සිස්ටම් එකට දාගන්නවා.
ඊළඟට ඔයාගේ දකුණු අතේ සහ වම් අතේ මාපට ඇඟිලි වල ෆින්ගර්ප්‍රින්ට් එක ගන්නවා. මාපට ඇඟිලි වල ප්‍රශ්නයක් නම් වෙන ඇඟිල්ලක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ වෙබ්කැම් එකකින් ඔයාගේ ෆොටෝ එකක් ගන්නවා ලයිසන් එක ඉෂුව කරන්න. ඊළඟට ඩිජිටල් සයින් එකක් අරන් විස්තර ටික ගත්තට පස්සේ ඒ විස්තර සම්පූර්ණ වුණාම අපිට මෙන්න මේ ඇප්ලිකේෂන් for driving license කියලා ෆෝම් එකක් හම්බ වෙනවා. ඒ ෆෝම් එක ෆිල් කරලා ඊළඟ කවුන්ටර් එකට දුන්නම එතනින් අපේ ඩොකියුමන්ට් ටික ස්කෑන් කරනවා. ඒ ස්කෑන් කරපු ඩොකියුමන්ට් ටිකත් අරන් ඊළඟට යන්න තියෙන්නේ සල්ලි බඳින්න. රුපියල් 4500ක් වගේ ගාණක් තමයි වන් ඩේ සර්විස් වලදී බඳින්න තියෙන්නේ. නෝමල් ඩේ වලදී නම් රුපියල් 3525ක් තමයි ගන්නෙ. ඔයාලා ළඟ මාරු සල්ලිත් තියන් යන්න. මොකද සමහර වෙලාවට ලයිසන් කල්ලිකුත් වෙලා නම් ඒ ප්‍රශ්නවලදී දඩ මුදලක් ගන්නවා. ඊට පස්සේ සල්ලි බඳලා අපි ඒ ඩොකියුමන්ට් ටික බාර දෙනවා. එතනින් ලයිසන් එක ගන්න ඕන වැඩ ටික ඉවරයි. ඊට පස්සේ ටික වේලාවක් ඉන්න වෙනවා අපිට ලයිසන් එක අරගන්න. නෝමල් ඩේ ගන්න අයට නම් කැෂියර් එකෙන් බාකෝඩ් එක රීඩ් කරලා ටෙම්පරරි ලයිසන් කොලයක් දෙනවා. ඒක තමයි ලයිසන් එක එනකම් පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් එහෙම තමයි මම වේරහැරෙන් ලයිසන් එක අලුත් කරගත්තේ. මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.